මේ කාල සීමාව තුළ ඔබ ලබපු ප්‍රගතිය මොනවද? සම්පූර්ණයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා ආණ්ඩුවේ අතකොළුවක් විදියට. දැන් විපක්ෂේ ඉඳන් මාර දර්ශනයක්. බේබි කතා කරලා යනවා. බේබි මොකද කියන්නේ? අන පහුගිය කාලේ සත්තුවත්තේ සත්තු 32ක් හොරකම් කරන් ගිහිල්ලා. දැන් මේ රටේ පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ. සත්තුවත්තේ සත්තු 32ක් ගැන කතා කරා. කරුණා කරලා සත්තුවත්තේ සභාපතිතුමනි CCTV චෙක් කරන්න කියන්න. මැද මුලෙන් එදා ආවද? 32 නෙවෙයි ඔක්කොම සත්තු 4000 වෙන්න පුළුවන්. ශ්‍රීපාදස්ථානේ ගන්ටාරෙත් උස්සපු හාදයෝ නෙමේ සත්තු ගැන කතා කරන්නේ. කෞතුකාගාරේ කඩුවට කෙලවපු හාදයෝ. එහෙම බේබි තමයි මේ පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ. පහුගිය කාලේ පොලිසිය දේශපාලනීකරණය කිරීම පිළිබඳව හැමෝම කතා කරා. බලය ගන්න හදනවා පොලිස්පතිවරයාට. මොකක්ද ඔබේ බලාපොරොත්තුව? කරුණා කරලා පොලිසිය දේශපාලනීකරණය කරන එක නවත්තා. අපි දැක්කා හිටපු පොලිස්පති දේශපන්තු. දැන් වෙච්ච දේ දන්නවද? පත් කළේ කවුද? ඒගොල්ලෝ පත් කළා අරගලයට ගහනකොට ගාතන ගන්නකොට ආයුධ පෙන්නන්න ගිහිල්ලා මදුස්සේ මරනකොට මේ විපක්ෂ නායකතුමා ඔහුම කියනවා ශ්‍රී මුඛය ගැන. ඒ ශ්‍රී මුඛය අරුන් නෑනේ ගයන්ත. ඇඹිලිමිටට ගිහිල්ලා කිව්වා මම නම් සක්විති රජකම හම්බුණත් රනිල් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. දැන් ඒ සජිත් ප්‍රේමදාසගේ ඒ ශ්‍රී මුඛය අරුන් නෑනේ ඒ කාලේ. මං හිතන්නේ මෙයා කියනවා මේ විපක්ෂ විහිළුකාරයා. අපේ අගමැතිතුමියත් ඉන්නේ ඉඳලා දණ්ඩ නීති සංග්‍රහය ගැන මේ පනත ආපු දවසේ මොනරා කළ ගුරුවරයෙකුට ගැව්වා. ළමයි කසිප්පු වගේ බිව්වා. විහිළුකාරයා කියනවා අපි පාර්ලිමේන්තුවට දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ගේනකොට ඒ සංශෝධනය ගෙනාපු දවසේ ගුරුවරයෙකුට පහර දීලා. මං අහනවා මොන දණ්ඩ නීති සංග්‍රහයේ මොන වගන්තියට අනුවද? එහෙම නැත්නම් එතුමා එතකොට මහ ඇමති වූයේ. එතකොට මොන ප්‍රඥප්තියට අනුවද අර බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ භවානි රඝුනාථන් කියන විදුහල්පතිතුමිය දන ගැස්සුවේ කොහමද? මං හිතන්නේ මෙයා කියනවා අපි කියනවා මේ විහිළුකාරයට විතරක් නෙවෙයි මුළු විපක්ෂෙටම මුළු රටටම කියනවා ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය 159ම ඒ අපේ ඒ වෙනුවෙන් උන් කරන කියන දේවල් ඒ සියලු දේ වෙනුවෙන් අපි වග කියනවා 159ම වග කියනවා ඒ විතරක් රකින්නවා ජනාධිපතිතුමා රකින්නවා අමාත්‍ය මණ්ඩලය රකින්නවා දැන් කියනවා වියදම් කරගන්න බැරිලු නවීකරණය වන දුම්රිය ස්ථාන 32ක් කොළඹ කොටුව මරදාන ගාල්ල කොම්පඤ්ඤ වීදිය ත්‍රිකුණාමලේ ජැප්න එහෙම කිව්වොත් අර රේල්වේ ස්ටේෂන් එකේ ස්පීකර් එක වගේ වෙනවා මගේ එක නවත්තනවා පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම් වල අවුරුදු ගානකට පස්සේ නවීකරණය වෙනවා. නව සුකෝපභෝගී බස් 200ක් ගේන්න ප්‍රසම්පාදන කටයුතු අවසන් කරලා තියෙනවා. නව දුම්රිය බලවේග කට්ටල 5ක් සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් කරලා තියෙනවා. දුම්රිය මැදිරිවල මගී පහසුකම් වැඩි දියුණු කිරීමට විදුලි පංකා 5000ක් ගෙන්නන වාහනය කරනවා. දුම්රිය මාර්ගවල වේගය වැඩි කරන රේල් පිටි 12000ක් ගේනවා.